සාදරයෙන් පිළිගන්නවා අද පාඩමට. එතකොට බීට් පාඨමාලාවේ database module එක යටතේ week 7 එකේ කොටසක් තමයි අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. මුල්ම කොටස. relational model. එතකොට අපි ඉස්සෙල්ලාම බලමු relation එකක් කියන්නේ මොකක්ද කියලා. relation එකක් කියන්නේ මේ පේනවා වගේ ටේබල් එකකට වගුවකට. එතකොට relational model එකක් කියන්නේ මේ වගේ relation කිහිපයක එකතුවකට තමයි model එකක් කියලා කියන්නේ. එතකොට කියනවා each relation is connected to other relations. එතකොට මේ relation අතර තියෙනවා link. relation link වෙනවා. table link වෙනවා. ඉතින් මම මෙතන රූපයක් දාලා නැහැ. එතකොට ඒක තමයි කියන්නේ. එතකොට a relation can be as a table with columns and rows. එතකොට මේ relation එක එහෙම නැත්නම් table එකක් හැදෙන්නේ ප්‍රධානම columns and rows වලින්. columns කියන්නේ මේ උඩ අතට සිරස් අතර තියෙන පේලි. rows කියන්නේ හරස් අතර තියෙන පේලි. ඔය row එකකටම tuple එකක් කියලාත් කියනවා. record එකක් කියලාත් කියනවා. ඒ නම් දෙකත් මතක තියාගන්න. එතකොට ආයෙ කියනවා each row represent a collection of related data. These rows correspond to real world entities or relationships. real world entity එක. දැන් බලන්න මේ table එකේ జగත් අධිකාරී. జగත් අධිකාරී කියන්නේ real world entity එකක්. ඇත්ත ජීවිතේ කෙනෙක්. රද්දා සිල්වා කියන්නේ real world එකේ කෙනෙක්. ධම්මානි පෙරේරා කියන්නේ ඒ වගේ. එතකොට එයාගේ විස්තර තියෙන row එක තමයි මේ පළවෙනි row එක. එයාගේ විස්තර වලට අනුරූපයි ඒක. එතකොට ඒ real world entity එකක් කියන්නේ ඒක. එතකොට the table name and column names help define and interpret the values in each row. table name එක කියන්නේ මේ තියෙන student relation කියලා. ඒ table name එක. column name කියන්නේ මේ column එකට අයිති නම. name කියන්නේ column name එක. admission number කියන්නේ column name එක. home phone කියන්නේ column name එක. එතකොට මේ slide එකෙන් ওই ටික තමයි කියලා දෙන්න තියෙන්නේ. එතකොට ඊළඟකට ගියොත් අපි ඊළඟ එකේදී ප්‍රධානම වශයෙන් කතා කරන්නේ degree එකක් කියන්නේ මොකද්ද? cardinality එකක් කියන්නේ මොකද්ද කියලා. degree එකක් කියන්නේ number of attributes. attribute එකක් කියන්නේ column එකකට. මේ තියෙන්නේ attribute එක කියන්නේ column එකකට. මුළු column ගාන තමයි degree එකක් කියලා කියන්නේ. එතකොට මේ table එකේ column කීයක් තියෙනවද? 1 2 3 4 5 6යි. degree එක කීයද? 6යි. ඊට පස්සේ බලමු cardinality එකක් කියන්නේ මොකක්ද කියලා. cardinality එකක් කියන්නේ number of tuples. tuple එකක් කියන්නේ row එකක්. මේ table එකේ තියෙන මුළු rows ගාන 1 2 3 4යි. මුළු rows ගාන 4යි. එතකොට degree එකක් කියන්නේ number of attributes මුළු column ගාන. cardinality එකක් කියන්නේ මුළු rows ගාන. එතකොට ඊළඟ slide එකට ගියොත් දැන් බලන්න දැන් මේ පළවෙනි එකේ කියනවා all the values in column are of the same data type. කියනවා column එකක තියෙන values same data type වල. දැන් බලමු මේක. දැන් බලන්න age කියන column එක කරා. age කියන column එකේ තියෙන්නේ මොනවද? values නේ. ඉලක්කන්නේ. integers නේ. එතකොට age කියන column එකේ නමක් තියෙන්න බෑනේ. ඉෂාන් කියලා නමක් තියෙන්න බෑනේ. එතකොට age කියන column එකේ තියෙන්නේ ඉලක්කම්. එතකොට integer data type එකට තමයි
ඒ කොලම් එකේ values අයිති වෙන්නේ. දැන් බලන්න මේ name කියන කොලම් එක. ඒකේ තියෙන්නේ නම්. ඒකේ ඉලක්කමක් තියෙන්න බෑනේ. අංකයක් තියෙන්න බෑනේ. එතකොට name කියන කොලම් එකේ values අයිති වෙන්නේ string data type එකට. ඊට පස්සේ ආයෙ ඒකත් එක්කම කියනවා except for null value. එතකොට මේ null කියන්නේ මොකක්ද කියලා කිව්වොත් null කියන්නේ දැන් මේ අන්තිම පේලේ කියනවා null is the term used to represent a missing or uncount value. null එකක් කියන්නේ missing වෙච්ච value එකක්. ඒ කියන්නේ මේ සරලව දැනගන්න මතක තියාගන්න මම දන්නේ නැහැ. null කියන්නේ දන්නේ නැහැ කියන එක. එතකොට null කියන්නේ මේ බිඳුව හැම නෙමෙයි. බිඳුව කියන්නේ value එකක්. null සමානයි බිඳුව නෙමෙයි. null කියන්නේ uncount value එකක්. මම දන්නේ නැහැ කියන එක. දැන් බලන්න මේ null කියලා value null කියලා එකක් තියෙනවා. මේ ධම්මානි පෙරේරා home phone ඒ data එක null. ඒ කියන්නේ null කියන්නේ බිඳුව නෙමෙයි. ඒ data එක දන්නේ නැහැ කියන එක. එතකොට null කියන්නේ ඒකට. එතකොට මේ ස්ලයිඩ් තුනෙන් ওই ටික තමයි මේ ස්ලයිඩ් තුනේ ප්‍රධානම ඔයාලට කියලා දෙන්න තියෙන්නේ. එතකොට රිලේෂන් එකක් කියන්නේ ටේබල් එකක්. මොඩල් එකක් කියන්නේ රිලේෂන් කොටක එකතුවකට. කොලම්ස් රෝස් කියලා තියෙනවා. කොලම් එකක් සමාන ඇට්‍රිබියුට් එකක්. රෝ කියන්නේ ටපල් එකක් රෙකෝඩ් එකක්. ඊට පස්සේ අපි ඩිග්‍රී කියන එක ඉගෙන ගත්තා. කාඩිනලිටි කියන එක ඉගෙන ගත්තා. ඩිග්‍රී කියන්නේ මුළු කොලම්ස් ගාන. කාඩිනලිටි කියන්නේ මුළු රෝස් ගාන. එතකොට ওই ටික තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඊළඟ කොටස තමයි ඩොමේන් කියන කොටස. ඒක මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වුණ ඔයාලට බොහොම ස්තුතියි. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මම ඒකට උත්තර දෙන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක්.